අද ලෝකයේ පුරා බිලියන ගණනක් මිනිසුන් ආදරය කරන කෑමක්. එය ඊටම සරලයි. නමුත් ඒ සරල කෑම පිටුපස තියෙන කතාව අතිශය විශාලයි. බනිස් කැබලි දෙකක් අතරට මැදි වුණු මීට් පැටි එකක්. ලෝකවාසී කවුරු වුණත් එය හඳුන්වන්නේ බර්ගර් එකක් කියන නමින්. බර්ගර් කියන්නේ ක්ෂණික ආහාරයක් විතරක්ම නෙමෙයි. එය රස මතක කැටිවන රස කතාවක්. අද ටීවී කොටුව අපි දිගහරින්නේ බර්ගර් එකේ අතීත කතාව. මේ කතාව ආරම්භ වෙන්නේ ජර්මනියෙන්. 19 වන ශතවර්ෂයේ ජර්මනියේ හැම්බර්ග් නගරේ ඉතාම ජනප්‍රිය කෑමක් තිබුණා. එය හැඳින්වුවේ හැම්බර්ග් ස්ටේක් කියන නමින්. සිහින්ව අමරාගත් මස්, ලුණු සහ ගම්මිරිස් සමග සරලව සීසන් කරගෙන පෑන් එකක හෝ ග්‍රිල් එකක පිළියෙල කරන මේ කෑම ජර්මනියේ වැඩ කරන ජනතාව අතර ඉතාම ජනප්‍රිය කෑමක් වුණා. නමුත් මෙය තාමත් බර්ගර් එකක් නෙමෙයි. 19 වන ශතවර්ෂයේ අවසානයේ ජර්මානු සංක්‍රමණිකයන් ඇමරිකාවට සංක්‍රමණය වෙද්දී මේ හැම්බර්ග් ස්ටේක් එකත් ඔවුන් සමග ඇමරිකාවට පැමිණියා. ඇමරිකාවේ ජනජීවිතය ඒ වන විට තරමක් වෙනස් එකක් වුණා. ඔවුන් ඉක්මනින් ආහාරයට ගත හැකි ආහාර සොයමින් සිටියා. නිවැරදි සටහනක් නැතත් ඇමරිකානුවෙකුට මතුවුණු අදහසක් තමයි මේ හැම්බර්ග් ස්ටේක් එක බනිස් පෙති දෙකක් අතරට දැම්මොත් කොහොම වෙයිද කියන අදහස. ඒ තමයි අද අපි මේ දකින මොඩර්න් බර්ගර් එක උපත ලද මොහොත. 1904 වර්ෂයේ පැවැත්වුණු සාන්ත ලුවිස් වර්ල්ඩ් ෆෙයා නම් විශේෂාංගයට මේ බර්ගර් එක ඉදිරිපත් කිරීමත් සමග බර්ගර් එකේ ජනප්‍රියත්වයේ හැරවුම් ලක්ෂය සනිටුවන් වුණා. 1940-1950 කාලය තුලදී ඇමරිකාව තුල තවත් විශාල දියුණුවක් අත්කර ගැනීමත් සමග මිනිසුන්ගේ කාර්යබහුලත්වය වැඩි වෙනවා. ඒ නිසාම ඇමරිකාව තුල බර්ගර් ෆාස්ට් ෆුඩ් එකක් ලෙස තවත් ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කිං, වෙන්ඩීස් වැනි අවන්හල් වල ඉදිරි ගමනට මෙය හොඳ අවස්ථාවක් වෙනවා. හැම්බර්ග් කියන නම නිසාම මෙය ඌරු මස් වලින් පමණක් අඩංගු විය යුතු ආහාරයක් වන්නේ නැහැ. ඉන්දියාවේදී පනීර් බර්ගර්, ජපානයේදී රයිස් බර්ගර්, ශ්‍රී ලංකාවේදී ෆිෂ් බර්ගර් වගේ එක් සංස්කෘතීන් සමග බර්ගර් එකේ රස සහ එහි පිරවුම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකයේ නිපදවුණු විශාලතම බර්ගර් එක කිලෝග්‍රෑම් 1000කට වැඩි. ඒ ගැන වීඩියෝ එකක් ටීවී කොටුව අපි ඉදිරි වැඩසටහන් වලදී රැගෙන ඒමට පොරොන්දු වෙන ගමන් ටීවී කොටුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. අද වෙන විට ලෝකයේ තරුණ පිරිස අතර හෝමාරු වන ජංගම දුරකථන ඉමෝජිස් අතර ජනප්‍රියම ආහාර ඉමෝජි එක තමයි බර්ගර් ඉමෝජි එක. ඉතින් ඔබ රස විඳින ඊළඟ බර්ගර් අත්දැකීමත් සමග ටීවී කොටුව අපේ බර්ගර් ඉතිහාසයේ රස විඳින්නත් අමතක කරන්න එපා. ජය වේවා.